හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔයාලා හිතන්නේ අද මොන වගේ වීඩියෝ එකක් කියලාද? ඉතින් මං අද ගේන්න හිතුවා මගේ මූණට මම අත්හදා බලපු හොඳම ෆේස් පැක් එක. ස්වභාවික දේවල් වලින් හදන මේ ෆේස් පැක් එක සතියක් පාවිච්චි කරලා බලන්න අනිවාර්යෙන්ම ඔයාලගේ මූණ ග්ලෝ වෙනවා කියලා විශ්වාසයි. හරි එහෙනම් එන්නකෝ බලන්න කොහොමද මේක හදන්නේ කියලා. පිරිසිදු කරගත්ත භාජනයට මේ විදිහට මුලින්ම කඩල පිටි එකතු කරගන්නවා තේ හැන්දක්. ඊට පස්සේ සුදු හඳුන් තේ හැන්දක් මේ විදිහට එකතු කරගන්නවා. ඊළඟ ස්ටෙප් එක විදිහට කස්තුරි කහ තේ හැන්දක්. ඒ වගේම වෙනිවැල් ගැටකුඩු තේ හැන්දක්. මේ අපි එකතු කරගන්නේ කොකුම් පොතු. ඒ කියන්නේ කොකුම් කුඩු තේ හැඳි භාගික ප්‍රමාණයක්. ඊට පස්සේ පිරිසිදු මී පැණි තේ හැන්දක ප්‍රමාණයක් අපි මේකට එකතු කරගන්නවා. මේ තමයි අන්තිම ස්ටෙප් එක. මේකට අපි හරි පදම එන්න රෝස් වෝටර් තමයි මේ එකතු කරන්නේ. ඊට පස්සේ අපි හොඳට මේ ෆේස් පැක් එක මික්ස් කරගෙන මෙන්න මේ පදම වෙනකම්ම හදා ගන්නවා රෝස් වෝටර් එකතු කරලා. ගොඩාක් අඩු මුදලකින් ඒ වගේම අපේ හමට හානියක් නොවන විදිහට 100% ප්‍රතිඵල ගන්න පුළුවන් හොඳම ඖෂධීය පැක් එකක් තමයි මේක. ඉතින් මේක යූස් කරලා මට ගොඩාක් රිසල්ට්ස් තිබ්බා. ඉතින් අපි දැන් මේක ඇප්ලයි කරගමු. ඉතින් මේ විදිහට මම ෆේස් පැක් එක ඇප්ලයි කරන්න කලින් මේක මගේ හෑ එකට දාගන්නවා. ඒකෙන් අනවශ්‍ය කරදරයක් නැතුව මට ෆේස් පැක් එක දාලා ටික වෙලාවක් ඉන්න පුළුවන්. ඉතින් ස්පෙෂල් ෆේස් පැක් එක අපි මේ විදිහට ඇප්ලයි කරගමු. මම නම් මේක අද හැන්දෙන් තමයි මූණට ඇප්ලයි කරගන්නේ. ඔයාලට පුළුවන් මේකට බ්‍රෂ් එකක් වගේ දෙයකින් ඔයාලට මේක ඇප්ලයි කරගන්න. මේ විදිහට ෆේස් පැක් එක හොඳට මූණේ හැම තැනම මේ විදිහට ගා ගන්න ඕනේ. ඇත්තටම මේකෙන් ගොඩක් හොඳ රිසල්ට්ස් තියෙනවා. විශේෂම දේ තමයි පිම්පල් වලින් පස්සේ අපේ මූණ ඇති වෙනවනේ එක එක මාක්ස්. ඒවා ඇත්තටම මේ ෆේස් පැක් එකෙන් නැති වෙනවා. ඒ වගේම අපි අවුවට ගියාම අපේ මූණ පිච්චෙනවනේ. ඒ වගේ තියෙන දේවල් අපේ කල එක ග්ලෝ අප් කරගන්න ඕන නම් මේ ෆේස් පැක් එක ගොඩාක් වැදගත්. ඒ වගේම අපේ ස්කින් එක ගොඩක් වෙලාවට ඔයිලි වෙනවනේ. ඒ ඔයිලි ගතිය නැති කරන්නත් මේ ෆේස් පැක් එක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි විශේෂම දේ අපේ ස්කින් එක ෆ්‍රෙෂ් වෙලා අපිට හරිය ස්මූත්ව මේක යූස් කරද්දී දැනෙනවා. මම මේ ෆේස් පැක් එක යූස් කරන්න ගත්ත මුල් කාලේ ගොඩක් අය මගෙන් ඇහුවා ඔයා ග්ලෝ වෙලා එතකොට ඔයා මොනවද යූස් කරන්නේ? ඒ වගේ ප්‍රශ්න. ඉතින් මම මේ හැම කෙනාටම මේ ෆේස් පැක් එක ගැන කියලා ගොඩාක් අයට මේකෙන් හොඳ රිසල්ට්ස් තිබ්බා. හරි කතාවෙන් ෆේස් පැක් එකත් මේ විදිහට ඇප්ලයි කරගත්තා මුළු මූණෙම මේ විදිහට. හරි එහෙනම් අපි තව විනාඩි 20කින් හම්බෙමු. ඉතින් විනාඩි 20කට පස්සේ මේ විදිහට තමයි මගේ මූණ තියෙන්නේ. මම ඔයාලට කියන්නේ මේ ෆේස් පැක් එක දාගෙන කතා කරන්න යන්න එපා. ඒ වගේම මේක ගොඩාක් මූණ ඇලවෙනකන් කුඩු වගේ වැටෙනකන් ඉන්නත් එපා. විනාඩි 20කින් පස්සේ ඊටාම ස්මූත්ව මේක හොදලා දාන්න. හොඳ ෆේස් වොෂ් එකක් යූස් කරලා මේ විදිහට ඒක වොෂ් කරගෙන ඊට පස්සේ අනිවාර්යෙන්ම ඔයාලා මූණට ෆේස් ටවල් එකක් හරි මේ විදිහ ටිෂු එකක් හරි අරගෙන තෙත මේ විදිහට පිහදාලා දාන්න. ඒක ගොඩාක් මූණට හොඳයි. සතියට දවස් 3ක් විතර මේ ෆේස් පැක් එක ඇප්ලයි කරලා මටත් ඔයාලගේ රිසල්ට් එක අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට 100% විශ්වාසයෙන් කියනවා මේක ඉතාමත් හොඳ මූණට හිතකර හොඳම ෆේස් පැක් එකක් කියලා. ඉතින් මේ විදිහට තමයි මගේ මූණ ග්ලෝ කරගන්න මම යූස් කරන ෆේස් පැක් එක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් thank you මගේ වීඩියෝ එක බැලුවට. අනිවාර්යෙන්ම මාව subscribe කරන්න අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් හම්බෙමු.